අදත් අපේ Max Class YouTube channel එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි හරය අසමාන භාග එකතු කරන්න කියලා. ඉතින් කලින් වීඩියෝ එකෙත් මම ඔයාලට කියලා දුන්නා හරය අසමාන භාග කොහොමද අපි එකතු කරන්න කියලා. ඉතින් කලින් වීඩියෝ එකයි මේ වීඩියෝ එකේ තියෙන වෙනස තමයි අපි කලින් දැකපු හරයන්. ඒ කියන්නේ මෙතන තියෙන 3නේ, මෙතන තියෙන 4නේ. කලින් දැකපු හරයන් දෙක අපිට එක් හරයක් විතරක් උඩයි යටයි මොකක් හරි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා අපිට පුළුවන් අනිත් හරයට සමාන කරගන්න. හැබැයි මෙතනදී ඒ කියන්නේ එක් හරයක් අනිත් එක තුල්ල භාග කරාම අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපිට ඒක කරන්න බෑ. මෙතනදී එකක තියෙන හරය 4 එකක තියෙන 3. අනිවාර්යයෙන්ම අපි මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරයක් ගන්නම ඕනේ. කලින් අවස්ථාවෙත් අපි කුඩා පොදු ගුණාකාරය ගත්තාම එක්කෙනෙක් විතරයි අපිට ගුණ කරන්න ඕනේ. හැබැයි මෙතනදී එහෙම බෑ. මෙතනදී දෙන්නම ගුණ කරන්න ඕනේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. බලන්න ඔයාලට ලස්සන අලුත් ගානක් තියෙනවා. 5න් 1 එකතු කිරීම 2න් 3 අගය සොයන්න. දැන් අපි බලමු අපි කොහොමද මේ ගාන සුළු කරන්නේ කියලා. කියලා දීපු විදිහටම මුලින්ම මෙන්න මේ දෙන්නව ලියා ගන්න. ඒ කියන්නේ මෙතන ඉන්න 5න් 1 සහ 2න් 3 කියන අගයන් දෙක. මෙන්න මේ 5න් 1යි 2න් 3යි කියන අගයන් දෙක මුලින්ම ඔයා ලියා ගන්න. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ එයත් එක්ක දැන් අපි දැන් 5න් 1 ගැන කතා කරන්නේ. මෙතන මේ 5න් 1 කියන භාග සංඛ්‍යාවට එකතු කරන්න තියෙන අනිත් කෙනා ඉන්නවනේ. මෙතන මේ 5න් 1 කියන භාග සංඛ්‍යාවට එකතු කරන්න ඉන්න අනිත් එක්කෙනා ඉන්නවනේ. ඒකේ තියෙනවනේ මේ දෙක. මෙන්න මේ දෙකෙන් මෙයාගේ උඩයි යටයි දෙකම හරයන් සහ ලවයන් දෙකම ගුණ කරන්න ඕනේ. කියන්නේ මේ දෙකෙන් මේ දෙන්නම ගුණ වෙන්න ඕනේ. ඊට පස්සේ මෙයාව ලියලා 3 බෙදීම 2 ලියලා මේ 5න් මෙයාගේ උඩයි යටයි දෙකම ගුණ කරන්න ඕනේ. එහෙම තමයි අපි මේක කරන්නේ. මුලින්ම 5න් 1 කියලා ලියනවා. මේකෙත් 2න් 3 කියලා ලියනවා. මේ දෙකෙන් මේ උඩයි යටයි දෙකම ගුණ කරනවා. අනිත් කියන්නේ එක භාග සංඛ්‍යාවක හරයෙන් අනිත් භාග සංඛ්‍යාවේ ලවය සහ හරය කියන දෙකම ගුණ කරන්න ඕනේ. මෙතනටත් එහෙමයි. එක් භාග සංඛ්‍යාවක ලවයෙන් අනිත් භාග සංඛ්‍යාවේ හරය සහ ලවය කියන දෙකම ගුණ කරන්න ඕනේ. ඉතින් ඔහොම කරාට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ විදිහට 5 වරක් 2 10යි දෙවරක් 1 2යි කියලා භාග සංඛ්‍යාව. මේ භාග සංඛ්‍යාව වෙනත් 5 වරක් 2 10යි දෙවරක් 3 15යි කියලා භාග සංඛ්‍යාව. ඉතින් දැන් මේ හරයන් දෙකම සමානයි. ඉතින් හරිම ලේසියෙන් අපිට උඩ ලවයන් දෙක එකතු කරන්න පුළුවන්. උඩ ලවයන් දෙක එකතු වෙනවා කියන්නේ 2යි 15යි එකතු වුණාම 17ක් හම් වෙනවා. අන්තිම උත්තරේ විදිහට 10න් 17 අපිට ගන්න පුළුවන් වෙනවා. අපි යමු තව ගානකට. මෙතන තියෙන්නේ ඔයාට 3න් 1 ධන 3න් 4. මෙතන බලන්න හරයන් දෙක වෙනස්. එක් භාග සංඛ්‍යාවක තුල්ල භාගයක් ගත්තාම අපිට 4 ගන්න බෑ. ඒක නිසා අපිට භාග සංඛ්‍යා දෙකම ගුණ කරන්න වෙනවා. දැන් අපි දන්නවා. අපි මුලින්ම මේ භාග සංඛ්‍යා දෙක ලියා ගන්නවා. ඒ කියන්නේ 3න් 1යි 4න් 3යි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ කියන්නේ එක් භාග සංඛ්‍යාවක ලවයේ ඉන්න ඉලක්කම සහ හරයේ ඉන්න ඉලක්කම මේ භාග සංඛ්‍යාව ගැන කතා කරොත් මෙයාගේ ලවය සහ හරය දෙකම අනිත් භාග සංඛ්‍යාවේ හරයෙන් ගුණ වෙන්න ඕනේ. ඒක තමයි මෙතන මේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 4න් 3 කියන භාග සංඛ්‍යාවේ ලවය සහ හරය දෙකම මෙන්න මේ 3ෙන් ගුණ කරලා. ඒ විදිහටම අනිත් භාග සංඛ්‍යාවත් ගුණ වෙන්න ඕනේ. දැන් කීයෙන්ද? අන්න හරි මේ 4ෙන්. ඒක තමයි මේ කරලා තියෙන්නේ. ඊට පස්සේ කලින් විදිහටම 4 වරක් 3 12යි. ඊට පස්සේ මෙතන 4 වරක් 1 4යි. මෙතනත් 4 වරක් 3 12යි. 3 වරක් 3 9යි. දැන් අපිට හම්බෙලා තියෙනවා හරයන් සමාන භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න. අපි හැමදෙස්සෙම භාග එකතු කිරීම කියන සංකල්පෙදී බලාපොරොත්තු වෙන්නේ යාළගේ හරයන් සමාන කරගන්න එක. හරයන් සමාන වුණාම අපිට එකතු වෙලා ලැබෙන භාග සංඛ්‍යාවේ හරය විදිහට අර
භාග සංඛ්‍යාවක හරය යොදලා ලවයන් දෙක අපිට එකතු කරන්න පුළුවන් වෙනවා. එතකොට 4යි 9යි එකතු කරාම 13යි. මෙතන අන්තිම පිළිතුර විදිහට අපිට 12න් 13 ලැබෙනවා. දැන් බලන්න තව ගානක්. ඉඩමකින් 2න් එකක් අයිති අයෙකු තවත් ඉඩමකින් 3න් දෙකක් තම ඉඩමට යා කර ගනී. දැන් ඔහුට අයිති මුළු ඉඩම් ප්‍රමාණය කොපමණද? ඉඩමක් තියෙනවා මේ ඉඩමෙන් 2න් එකක් අයිති මිනිස්සෙක්. එයාට ඉඩමේ කීයක් අයිති වෙලා තියෙනවද? ඉඩම හරියටම කොටස් දෙකකට බෙදුවොත් කියන්නේ දැන් අපි මේ තියෙන අපේ ඉඩම. ඒතර මේ ඉඩම කොටස් දෙකකට බෙදනවා. බෙදුවහම මේ ඉඩමෙන් භාගයක් දැන් එයාට තමයි අයිති මේ භාගය. ඊට පස්සේ මොකද කරන්නේ? එයා තව ඉඩමක් තියෙනවා කොහේ හරි තැනක. ඒ ඉඩම සම්පූර්ණයෙන්ම කොටස් 3කට බෙදුවොත් 3කට බෙදලා මෙතනින් තව දෙකකුත්. ඒකනේ ඔය 3න් 2 කියන්නේ. දැන් බලන්න මෙතන කියන්නේ ඉඩමෙන් 2න් එකක්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රමාණය තවත් ඉඩමක්. මේ වෙන කොහේ හරි තියෙන ඉඩමකිනුත් 3න් 2ක්. මෙන්න මේ දෙකම එයා මොකද කරන්නේ? තමන්ගේ ඉඩමට යා කර ගන්නවා. ඒ කියන්නේ එයා මේ ඉඩම් දෙකම අයිති එයාට ගන්නවා. එතකොට එයා සතු මුළු ඉඩම් ප්‍රමාණය ගන්න නම් අන්න හරි. මේ දෙන්න එකතු කරන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ දෙන්න එකතු කරන්න කියලා. මේ තියෙන්නේ මේ විදිහට අපිට මේ භාග සංඛ්‍යා දෙක එකතු කරන්න ඕනේ. දැන් එතනදී අපිට පේනවා මෙතන යට තියෙන හරය 2, මෙතන තියෙන 3. ඒක නිසා අපි මොකද කරන්නේ? මේ 3න් අනෙත් භාග සංඛ්‍යාවේ ලවෙ සහ හරයත් මේ දෙකෙන් අනෙත් භාග සංඛ්‍යාවේ ලවෙ සහ හරයත් ගුණ කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් අපිට පුළුවන් මේ 3න් මේ උඩයි යටයි දෙකම ගුණ කරලා මේ දෙකෙන් මේ උඩයි යටයි දෙකම ගුණ කරන්න. මෙතන පිළිතුර විදිහට 3 වරක් 2 6යි. උඩට එනවා 3 ධන 4. එතකොට අන්තිම උත්තරයට අයිති ප්‍රමාණය 6න් 7ක් කියලා අපිට ගන්න පුළුවන් වෙනවා. අපි යමු තවත් ගානකට. මෙතන ඔයාලට දීලා තියෙනවා 6න් 5 ධන 4න් 1. මේ ගාන ඔයාලා තනියම විසඳලා උත්තරේ පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අපේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම අපේ Max Class YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් like එකක් දාන්න, comment කරන්න අමතක කරන්න එපා.